Vinny Production. මේ ඉලෙක්ට්‍රික් වැඩ කරනවද? තේරුණේ මට. ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ? ඉලෙක්ට්‍රික්. ඔව් ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ මම තමයි. මල්ලි ටීවී එකේ පොඩි අවුලක් තියෙනවා මල්ලි මේකේ රූප බොඳයිනේ. රූප බොඳයි. ගහපන්. මේ හොඳට තියෙනවනේ මල්ලි. අවුලක් නැහැ නේ බොඳ වෙලා නැහැ. හොඳයි යාර පේන්නේ නැද්ද අර? හොඳයි පේන්නේ නැහැ මොකුත්. වෙන්න බෑනේ. මේව තියෙන මේව තියෙන. නැල්ගෝ. හොඳයි යාර පේන්නේ නැද්ද ඔය? අරවා. බොඳයි ඒකත් බොඳයි. මේක අටේ බොඳයිනේ. ඈ? මේ ටීවී වලට මක් වෙනවද? ඔක්කොම බොඳයි. ඔක්කොම මේකම ලීඩේ. ඔයා හැදුවේ නැද්ද? එන්නකෝ මල්ලි. මෙන්න. එන්න. මල්ලි මේ. ඔය ඇවිල්ලා තියෙන්නේ වැරදි තැනට. මොනා ඔය වැඩේ කරගන්න පුළුවන් පදවි ටවුන් එකේ හොස්පිටල් එක ගාව තියෙන දිනෝප්ටිකල් කියලා එකක්. ටීවී හදන තැන. ටීවී හදන තැන නෙමෙයි ඇස් කන්නාඩි උගුණ තැන. ඈ? යන්නෝ යන්න. ටීවී එක බොඳ ටීවී එක කොහොමද? අයියා මේ අර හදපු ටීවී එකට මොනවද දාපු කෑලි මේ තාත්තා අහගන්න එක බයිනවා රේ මේ මොනවද දන්නේ නැහැ දාපු කෑලි නේ දාපු කෑලි ටිකනේ. බෝර් එක කපලා පිස්ටන් දෙක දැම්මා. ෆිල්ටර්ස් දෙකක් දැම්මා. ඩබල් ප්ලග් කරා. ඔයිල් එක මාරු කරලා සර්විස් කරා. අන්න ඒකනේ අයියේ අපි නම් ඔය ගැන දන්නවා තාත්තලා දන්නේ නැහැ නේ ඔය ගැන වැඩි එන අපි ගියා මල්ලේ. තව සිග්නල් ලයිට් දෙකකුත් දැම්මා. මේ අයි ටීවී කියනවා ඒකේ පාට එන්නේ කලර් නැහැ. IC එක කවුලක් ඇත්තේ. දැන් කොච්චර දවස් ඉඳලාද කලර් නැත්තේ? ගෙනපු දවසේ නම් පාට නැහනේ දැන් ගෙනල්ලා කොච්චර කල් වෙනවද? අවුරුදු 20ක් විතර මොනවා කියන්නේ? යම් බලන්න. මෙතනේ ටීවී ඈ ඔය. මේ කලසුරු ටීවී එකක්. මේකේ කොහෙද ඔය කලර් පේන්නේ? බෙදී මේකේ පාට ටික දාගන්න පුළුවන්. පොඩේට. මොන පාටද ඕනේ? අයියනා අපි ගිහලා නා දැන් කලර් ආවා මල්ලි අර ටීවී එකේ බොඳ සීන් එක නම් හරි කන්නාඩි දෙයක් ගත්තා මේ බබල් එකේ පොඩි සීන් එකක් ආවන ඊට පස්සේ අයි මේක මොකද කේස් එක? මේකේ බේස් මදිනේ ඒ පරමුවේ කන් ඇහෙන්නේ නැද්ද? හරි හරි. අර බබල් එක ගහලා බලමු. ගහලා බලමු. මල්ලිගේ කොල්ලද කොහෙද? බජාර් එකේ ලලංගා බල්ලු මේක මේ බේස් හොඳට තියෙන්නේ ඕන. අඩේ මේ නියමට තියෙන්නේ බේස් එක හරි ගිහිල්ලාද ඊත් ගෙදරදී නෑනේ මල්ලි ඒකනේ කියන්නේ. ගෙදරදී මොනවද අහන්නේ අයියා? පිරි බෝධි පූජා සීත් කවි ඒව තමයි යන්නේ බේස් නේ අයින මම යන්නම් ඉන්න අයියේ ටීවී එකේ අමුතු සද්දයක් එනවනේ මොනවා වගේ සද්දයක් දෙන්නේ? ටීවී එක දාපු ගමන් සොස් ගා සද්දයක් එනවා මේ ළඟදී මාලිංග විකට් එකක් ගත්ත ගමන් සොස් ගා සද්දයක් ආවා ඊළඟ විකට් එක ගත්තේ සොස් ගා සද්දයක් ආවා ඇයි දන්නේ රූප හොඳට පේනවනේ. ඇන්ටනා වලක් නැහැ. නෑ ඒකේ අවුලක් නෑ සර්කිට් එකේ මොකක් හරි ෂෝට් එකක් ඇත්තේ. කරලා බලමු. කොහෙද ඔය දුවන්නේ?
ටීවී එක ඇතුලේ පත නායකයකෝ සුප්පුක් ගෑවේ ඌ තෝත් බලන් ඉන්නේ දුවපා